සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අද අපි කුරක්කන් වලින් රසම රස පෝෂණීය කේක් එකක් හදමු. එන්නකො මම කියලා දෙන්න. මේකට අපි ඉස්සර වෙලාම පැණි පොල් මිශ්‍රණයක් හදාගන්න ඕනි. මේ විදිහට භාජනයක් ලිපේ තියලා මම එකට සීනි වලින් මේස ඇඳි දෙකක් එකතු කරනවා. සීනි ටික මේ වගේ කැරමල් වේගෙන එනකොට මම එකට වතුර කෝප භාගයක් එකතු කරනවා. ඊළඟට එකටම සීනි වලින් මම ග්‍රෑම් 100ක් එකතු කර ගන්නවා. ඊට පස්සේ සීනි ටික හොඳට දිය වුණාම හීනියට ගාගනිපු පොල් කෝප්පයක් මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒකටම මම වැනිලා වලින් තේ හැන්දකුත් එකතු කරගෙන මේක හොඳට මිශ්‍ර කර ගන්නවා. ලස්සන පාටට පැණි පොල් මිශ්‍රණයක් එනකම් මේක මද ගින්දරේ හොඳට හදා ගන්නයි තියෙන්නේ. මෙන්න මේ පදමට ආවට පස්සේ ලිප් ඔෆ් කරලා අපි මේකට ඕන පිටි මිශ්‍රණය හදාගමු. පිටිසිදු බෝල් එකක් අරගෙන මම ඒකට කුරක්කන් පිටි වලින් ග්‍රෑම් 100ක් එකතු කර ගන්නවා. ඒකටම පාන් පිටි වලින් ග්‍රෑම් 25කුත් එකතු කර ගන්නවා. ඊළඟට මම ඒකට එකතු කරන්නේ බේකින් පවුඩර් වලින් තේ හැන්දක්. මේ ටික හොඳට මිශ්‍ර කර ගන්න ඕන. මේ එකතු කරගනිපු දේවල් ටික හොඳට කලවම් වෙනකම්. මේ විදිහට මිශ්‍ර කරගෙන ඉවර වෙලා මම ඒකට එකතු කරන්නේ අර අපි හදා ගනිපු පැණි පොල් මිශ්‍රණය. මේක හොඳට නිවුනට පස්සේ එකතු කරගන්න. ඊළඟට මම මේකට එකතු කරගන්නවා බිත්තර දෙකක්. අපිට මේකේ රසය වැඩි කරගන්න වියලි මිදි ටිකක් එතකොට රට ඉදි ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. අද මම ඒව එකතු කරලා තමයි හදාගන්නේ. දැන් මම මේකට ඒ ලේස්ති කරගනිපු රට ඉදි ටිකයි වියලි මිදි ටිකයි එකතු කරගන්නවා. ආයෙම මේකට වලට කජු උනත් එකතු කරගන්න පුළුවන්. හොඳද? ඊට පස්සේ දැන් අපිට කරන්න තියෙන මෙන්න මේ එකතු කරගනිපු දේවල් ටික ඔක්කොම අර පිටි ටිකත් එක්ක හොඳට මිශ්‍ර කරගන්න එක. මෙන්න මේ විදිහට හැන්දක් පාවිච්චි කරලා ඔයාලට මේක හරිම පහසුවෙන් කරගන්න පුළුවන්. ඔයාලට ඕනේ නම් මේක අත පාවිච්චි කරලා හොඳට ග්ලව්ස් එකක් දාගෙන අනලා වුණත් ගන්න පුළුවන්. දැන් මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් වලින් කෝප්පයක් එකතු කරගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පෙත් එකතු කරලා මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. අපි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේකේ තියෙන තද ගතිය නැති කරලා මෙන්න මේකේ දියාරු ගතියක් ඇති කරගන්න එක. නැත්නම් මේක ගොඩක් තදට වගේ තියෙන්නේ. අපි කුරක්කන් පිටි එහෙම එකතු කරපු නිසා. ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරලා හොඳට කලවම් කරනකොට මෙන්න මේ වගේ දියාරු මිශ්‍රණයක් අපිට එනවා. මෙන්න මේ පදම එනකන් ඔයාලා මේක හදා ගන්න ඕනේ. මේ අතරේ ඔයාලගේ oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න දාලා තියන්න. දැන් අපි කේක් එක හදන්න ගන්න භාජනයට තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි ගාලා මේ විදිහට තෙල් කඩදාසියක් ඇතුළට දාලා ගන්න. ඊළඟට අපි හදාගනිපු කේක් බැටර් එක මේකට එකතු කරනවා. එකතු කරලා අපි මේක ආයෙම සෙල්සියස් අංශක 180ට විනාඩි 25ක් විතර හොඳට බේක් කරගන්න ඕනි. ඔයාලට oven එකක් නැත්නම් මේක අපිට ස්ටීම් කරගන්න උනත් පුළුවන්. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගනිපු රසම රස කුරක්කන් කේක් එක. මේක හරිම රසයි. ඒ වගේම පෝෂණ ගුණේනුත් වැඩි. ඉතින් ඔයාලට මේකට පාන් පිටි එකතු කරන්න නැතුව කුරක්කන් විතරක් එකතු කරලා හදා ගන්නත් පුළුවන්. ආයෙම මම අර එකතු කරපු වියලි මිදි රට ඉඳි ඒව මොකුත් එකතු කරන්න නැතුව කුරක්කන් වලින් අපිට මේක පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ගෙදරදී හදලා බලලා කොහොමද රසයිද කියලා මට කමෙන්ට් කරගෙන යන්නකෝ. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.